පන්නල DPIT කැම්පස් අපේ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඔයාලට මතක ඇති අපි කලින් වීඩියෝ එකේදී පොරොන්දු වුණා ජෙනරේෂන් 5ක් යටතේ පරිගණකයේ ඉතිහාසය ගැන කතා කරන්න. අපි අද පළවෙනි ජෙනරේෂන් එක ගැන කතා කරමු. පළමු ජෙනරේෂන් එක ලෙස සලකන්නේ 1940 සිට 1956 දක්වා වූ කාලය. මේ යුගය රිත්තක නල යුගය ලෙසද හඳුන්වන්න පුළුවන්. මෙම යුගයේදී පරිගණක නිෂ්පාදනයට රිත්තක නල යොදාගත් අතර ඒ ප්‍රධාන තාක්ෂණයද වුණා. මෙම එක් නාලයක් මගින් බිට් එකක තොරතුරු නිරූපණය කරන්න පුළුවන් වුණා. රිත්තක නල භාවිතා කර නිෂ්පාදනය කළ පරිගණකවල ගැටලු කිහිපයක්ම මතුවුණා. එක් පරිගණකයක් නිෂ්පාදනය කිරීමට නල 18000 පමණ අවශ්‍ය වීම හේතුවෙන් පරිගණකය නිෂ්පාදනය කර අවසන් වන විට එය විශාල යන්ත්‍රයක් පමණ වුණා. සරලව කිව්වොත් මේ පරිගණකය නිෂ්පාදනය කර අවසන් වන විට මුළු කාමරයක්ම වැසීමට තරම් විශාල වුණා. අපි ඊළඟ වීඩියෝ එකෙන් තවත් මේ යුගය ගැන කතා කරමු.